ආයුබෝවන් එකතු වෙලා ඉන්න SW ගැජට් සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ බලශක්ති සංරක්ෂණය යන කුමක්ද කියලා. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. බලශක්ති සංරක්ෂණය යන පාරිභෝජනය අඩු කිරීම සඳහා හැසිරීම වෙනස්කම් හා තාක්ෂණික වැඩි දියුණු කිරීම යන දෙකම ඇතුළත් වේ. මේ උපයෝගීතා පිරිවැය අඩු කරනවා පමණක් නොව විදුලි යටිතල පහසුකම් ආයු කාලය දීර්ඝ කරන අතර පාරිසරික බලපෑම් අඩු කරයි. ගොඩනැගිලි සහ ආලෝකකරණය ප්‍රශස්තීකරණය LED සංක්‍රාන්තිය තාප දීප්ත සහ හැලජන් බල්බ LED සමග ප්‍රතිස්ථාපනය කිරීමෙන් ආලෝකීකරණයේ බලශක්ති භාවිතයෙන් 75ත් 80ක් දක්වා අඩු කළ හැකිය. LED මගින් සිසිලන පද්ධතිය මත බර අඩු කර සැලකිය යුතු ලෙස අඩු තාපයක් නිකුත් කරයි. ස්මාර්ට් සංවේදක පදිංචිය සඳහා වන සංවේදක සහ ටයිමර් මගින් විදුලි පහන් අවශ්‍ය විටදී පමණක් සක්‍රිය බව සහතික කරයි. මෙය විශේෂයෙන් අධික වාහන තදබදයක් ඇති කාර්මික ප්‍රදේශවල ඵලදායී වේ. ස්වාභාවික ආලෝකකරණය උපාය මාර්ග කවුළු ස්ථානගත කිරීම මගින් හෝ දිවා ආලෝකය උපරිම කිරීම හා දිවා කාලයේදී කෘත්‍රිම ආලෝකකරණ අවශ්‍යතාවය අඩු කරයි. හොඳයි දැන් බලමු විදුලි පද්ධති නඩත්තුව. බල සාධකය නිවැරදි කිරීම. කාර්මික සැකසුම්වලදී බල සාධකය වැඩි දියුණු කිරීම සඳහා ධාරිත්තක බැංකු ස්ථාපනය කිරීමෙන් ප්‍රතික්‍රියාශීලී බල නාස්තිය අඩු කරයි. එමගින් පද්ධතිය වඩාත් කාර්යක්ෂම ධාරාවක් ලබා ගැනීම සහතික කෙරේ. පරිපත විගණනය ලිහිල් සම්බන්ධතාවය හෝ අඩු ප්‍රමාණයේ රැහැන් සඳහා නිතිපතා පරීක්ෂා කිරීමෙන් අධික තාපය නිසා ඇතිවන බලශක්ති අලාභය වළක්වා ගත හැකි අතර ගිනි අවදානම් අවම කළ හැකිය. නිතිපතා පිරිසිදු කිරීම මෝටෝර් වාතාක්ෂ සූර්ය පැනල මත දූවිලි එකතු වීම නිසා පද්ධතිය වඩාත් වෙහෙස මහන්සි වැඩ කිරීමට බල කරන අතර එබැවින් කාර්යක්ෂමතාවය අඩු වේ. සංරචක පිරිසිදුව තබා ගැනීම ප්‍රශස්ත තාප විසර්ජනය සහ ශක්තිය ග්‍රහණය කර ගැනීම සහතික කරයි. විචල්්‍ය වේග දාවක එහෙමත් නැත්නම් VHD පොම්පයක් සහ විදුලි පංකා සඳහා VHD මගින් මෝටරේ 100%ක ධාරිතාවයක නිරන්තරයෙන් ක්‍රියාත්මක වීමට වඩා බර අවශ්‍යතාව නිශ්චිත වේගයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ සලස්වයි. පුනර්ජනනීය බලශක්තිය උපරිම ඉල්ලුමක් ඇති වේලාවන්හිදී සූර්ය බලශක්තිය හෝ බැටරි ගබඩා කිරීම භාවිතා කිරීමෙන් හොඳයි. අද අප සාකච්ඡා කරේ බලශක්ති සංරක්ෂණය සඳහා උපාය මාර්ග කිහිපයක් පිළිබඳවයි. ඔබටත් මේ වීඩියෝ එක සම්බන්ධ ගැටලුවක් හෝ අදහසක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.